සුබ දවසක් ඔක්කොටම. අද මම කියලා දෙන්න යන ඔයගලන්ට පෆ් ස්ටිච් එක. ඒ කියන්නේ දැන් ඔක්කොලන්ට පාඩම් කරා පොප්කෝර්න් ගෙතුම, බබල් ගෙතුම, එතකොට පෆ් ගෙතුම. මේ තුනම යන්නේ පොකුරක් විදිහට. අපිට පොකුරක් විදිහට මොකක් හරි අපේ ප්‍රොජෙක්ට් එකක් කරගන්න උනනම අපි මේ ගෙතුම් තුනෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පේලියෙන් පේලියට යනවා නම් ගොඩක් වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් බබල් ස්ටිච් එක තමයි. මොකද ඒක දෙපැත්තටම හරව ගෙතුවත් අපිට එක පැත්තකට බබල් ස්ටිච් එක අර 3D එක විදිහට ගන්න පුළුවන්. මේක මම කලින් වීඩියෝස් දෙකේ දාලා තියෙනවා. මම මිල්ක් කටන් බූල් එකක් අරන් තියෙන්නේ. එතකොට මම මෙතන අරන් තියෙනවා 3 mm කටුව. එතකොට මේක 4 ply බූල් එකක්. ඒ කියන්නේ මෙන්න මේක කොටස් 4ක බූල්ස් වලින් තමයි හැදිලා තියෙන්නේ. හරි. මම ස්ලිප් නෝට් එක දාගන්නවා. මේ පාඩම් ටික ඔක්කොම මුල ටික තියෙනවා මගේ YouTube channel එකේ. ඔයගොල්ලෝ YouTube channel එකට ගිහින් බලන්න පුළුවන්. ඒත් එක්කම මම පහළ link එකක් දාන්නම් ඔයගලන්ට මගේ WhatsApp channel එකේ. ඒකට join වුණොත් ඔයගලන්ට images එක්ක patterns ඒ දේවල් බලා ගන්න පුළුවන්. අපි දැන් මේකේ chains කිහිපයක් ගොතා ගන්න. අපි මේ ගෙතුම ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා granny square කියලා ඔයගොල්ලෝ අහලා ඇති. කොටුව ගොතනකොට ඒ කොටුවට මලක් ගොතන්න. මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම කොටුව ගොතනකොට මේ අරගෙන තියෙන්නේ පෆ් ස්ටිච් එකෙන් තමයි මේ මල් පෙති. මෙතනට ඔයගලන්ට බබල් ස්ටිච් එක පාවිච්චි කරන්නත් පුළුවන්, පොප්කෝර්න් එකත් පුළුවන්. මේ පොකුරු විදියට පාවිච්චි කරන ගෙතුම් වර්ග තුනක් තමයි ඒක. බබල් ස්ටිච් එක, පෆ් ස්ටිච් එක සහ පොප්කෝර්න් එක. එතකොට දැන් අද අපි ඉගෙන ගන්නේ පෆ් එක. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් යන නිසා මම මෙතනින් චේන්ස් තුනක් මෙහෙම පස්සට යනවා. ගිහිල්ලා මම එක ඩබල් ක්‍රොෂේ එකක් මෙතනට ගොතා ගන්න. ඊට පස්සේ මම ඊළඟ එකට පෆ් එකක් ගොතනවා. එතකොට පෆ් එක ගොතන්නේ මෙන්න මේ විදියට ඩබල් ක්‍රොෂේ එක යන විදියට කටුවට මෙන්න මේ විදියට අරගෙන මෙන්න මෙහෙම දාලා මෙන්න මෙහෙම අපේ තියෙන තොණ්ඩුවයි ඉතුරු තොණ්ඩු දෙකයි ඉතුරු කරගන්න. මුකුත් අපි ගෙතුමේ කරන්නේ නැහැ. එතකොට ආයි නැවතත් ඒ චේන් එකටම ඒ විදිහටම තව ගෙතුමක් ආයි කටු දෙකට පුරවනවා. ආයිත් ඒ විදිහටම මෙහෙම කටුවට යාන්ස් ටික පුරව ගන්නවා. මේකේ අපි ගෙතුම කරන්නේ නැහැ. ඩබල් ක්‍රොෂේ එක වාට දෙතුන් වතාවක්, දෙපාරක්, තුන් පාරක්, හතර පාරක්, පස් පාරක් වාට කැමති වතාවක් මෙන්න මෙහෙම යාන් එකට පුරව ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට පුරවගෙන එන ටික තමයි අපි කටුවෙන් මෙන්න මෙහෙම පන්නන්නේ. මෙන්න මේකට තමයි පෆ් ස්ටිච් එක කියලා කියන්නේ. මේක තව බෝලේ වගේ වැඩි කරන්න පුළුවන්. ඔයා දාන වාර ගණන මේ චේන් එකට දාන වාර ගණන වැඩි කරාම දැන් මෙතනට 2යි 3යි 4යි 5යි. අන්න මම ඩබල් ක්‍රොෂේ 5ක් කළා. එතකොට මෙන්න මේ විදිහට ඔක්කොම එකකින් මෙහෙම පන්නන්න. තියෙන එක ළඟ ගෙතුවහම ඔයගලන්ට පුළුවන් ඉතින් මේක අර ගෙතුම් දෙකේ වගේ ඔන්නම් මැද්දට ස්ටිච් එකක් දාලා කරන්න පුළුවන්. එතකොට වෙන වෙනම පේනවා. ඔයගලන්ට කැමති රටාවක් මේකෙන් කරන්න පුළුවන් ලස්සනට එන විදිහට. මේ විදිහට මේ අපි ඩබල් ක්‍රොෂේ එක සාමාන්‍ය විදිහට මෙන්න මෙහෙම පුරවනවා විතරයි. ගෙතුම කරන්නේ නැහැ. මේක ඔගොල්ලෝ 10 වතාවක් විතර දැම්මොත් ලොකු ටිකක් මහාතට එකක් එනවා ඉතින්. චුට්ටක් අර කටුව ආපස්සට ගන්න අමාරුයි ටිකක් වැඩිපුරම කරාම. ඒ අර අත හුරු වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක මේ ඔන්න ඔහොම ගන්න. දැන් පස් වතාවට වඩා කරා මෙතන. එතකොට මේක චිට්ටක් අනිත් ඒවත් එක්ක බලවම ටිකක් ලොකුයි.
මෙහෙම තමයි පෆ් ස්ටිච් එක යන්නේ. මේකෙත් ඔයගලන්ට දෙපැත්තට ගොතන්න පුළුවන් මේ පෆ් එක. පෆ් එක මේ පැත්තෙන් බැලුවොත් පෆ් එක තියෙනවනේ මේ. එතකොට මේ පැත්තෙන් බැලුවොත් පෆ් එක තියෙනවා. මේ පෆ් ස්ටිච් එකේ බබල් එකේ දෙපැත්තටම ගොතන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙහෙම පේලි ගෙතුවත් මේ පේලි ඉවර වෙලා ඔයාට උඩ පේලියෙත් මේකම ගොතන්න පුළුවන් දෙපැත්තටම ඔයාගේ ගෙතුම පේන්නේ. හැබැයි පොප්කෝර්න් එකේදී ඔයගලන්ට දෙපැත්තටම ගොතන්න බෑ. මොකද පොප්කෝර්න් ගෙතුම කරාම මෙහෙම එක පැත්තකට විතරයි 3D එක පේන්නේ. ඒක අපි මෙන්න මෙහෙම පළවෙනියට දාන චේන් එකේ අන්තිමට දාන චේන් එක එකතු කරලා මෙන්න මෙහෙම කරාම ඒකේ පිටිපස්සෙන් බැලුවට 3D ලුක් එක එන්නේ නැහැ. ඒ නිසා පොප්කෝර්න් එකේදී ඉන්නේ නැහැ. ළමයෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා මගේ පොප්කෝර්න් YouTube එකේ ඒ වීඩියෝ එකට දෙපැත්තම කරන්න බැහැනේ කියලා. දෙපැත්තම කරන්න බැහැ පොප්කෝර්න් එකේ. මොකද පොප්කෝර්න් එකේදී වෙන්නේ මේ චේන් එක මේ චේන් එක මෙහෙම එකතු කළා තමයි අපි ක්ලස්ටර් එක වගේ හදාගන්නේ, පුකුර හදාගන්නේ. ඒ නිසා ඔයගලන්ට එතකොට පෆ් එකේදී බබල් ස්ටිච් එකේදී දෙපැත්තටම ගොතන්න පුළුවන්. එහෙනම් මේක ප්‍රැක්ටිස් වෙන්න මම තව පාරක් මේක කරලා පෙන්නන්නම්. එතකොට ඔයා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම ඩබල් ක්‍රොෂේ එක 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ මේ ඔක්කොම ටික මෙන්න මෙහෙම පැන්නුවා. චේන් එකක් දැම්මා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ ළමයි. මොකක් හරි අපි පැටර්න් එකක් පටන් ගද්දී පටන් ගන්න පේලියෙම පෆ් ස්ටිච් එක යන්න එපා. මොකද අර චේන්ස් ටිකත් එක්ක මෙතන පොඩ්ඩක් ඇදෙනවා වගේ වෙනවා මේ වූල් එකෙන් කරද්දී. මීට වඩා ගන්න කම යාන්ස් වලින් කමක් නැහැ. පොලිස්ටර් කෝඩ් ටී-ෂර්ට් යාන් වලින් වගේ මේකේ අර චේන්ස් අපිට පොඩක් ලූස් එකට එන මෙන්න මෙහෙම හිලක් වගේ හැදෙනවා. එහෙම වුණාම ඔයගොල්ලෝ සිංගල් ක්‍රොෂේ එකක් හරි ඩබල් ක්‍රොෂේ එකක් හරි මොකක් හරි බේසික් ක්‍රොෂේ එකක් ගිහිල්ලා ඉවරලා පෆ් ස්ටිච් එක ගොතන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම තමයි පෆ් ස්ටිච් එක එන්නේ. මේ එතකොට තියෙන්නේ පෆ් ස්ටිච් එක පාවිච්චි කරලා ග්‍රැනි ස්ක්වයර් එකක් ගොතලා කොටුවක් ගොතපු එක. එතකොට මේකේ මේ තියෙන්නේත් පෆ් ස්ටිච් එක මේක පිටිපස්සෙන් බැලුවොත් මේ තියෙන්නේ මේක ෆිනිෂ් කරලා නැහැ ළමයි. ඒකයි මේ නූල් ටික තියෙන්නේ. මේ තියෙන්නේ පිටිපස්සෙන් පෆ් ස්ටිච් එක. ඔහොම තමයි ඉතින් අපේ පාඩම. ඔයගොල්ලෝ මේකෙත් ලස්සන නිර්මාණ කරලා අපේ ඉස්සරහා පාඩමක් එක්ක එකතු වෙන්න. මම හිතාගෙන ඉන්නවා ඉස්සරහා පාඩමක ගෙතුම් අඩු කිරීම වැඩි කිරීම crochet increases and decreases කියලා දෙන්න. එතකොට මේ පාඩමෙන් අපි හම්බ. එතකන් ඔයගලන්ට සුබ සතියක්.